දැන් මහන්සි වුණොත් පස්සේ කාලේ සතුටින් හිටියේකි. දැන් නිකන් ඔහේ වැනි වැනි නම් ඉන්නේ. දැන් නෝමල් ජීවිතයක්. දැන් ඔයා පහසු ජීවිතයක් කරනවා නම් පස්සේ කාලේ අමාරු ජීවිතයක් ගෙවන්න වෙයි. දැන් අමාරු ජීවිතයක් ගෙවුවොත් පස්සේ කාලේ පහසු ජීවිතයක් ගෙවයි. දැන් පහසු ජීවිතයක් ගෙවුවොත් පස්සේ කාලේ අමාරු ජීවිතයක් ගෙවන්න නම් මේ ලංකාවේ වාහන මිල දැන් මේ දවස්වල අලුතෙන් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ලක්ෂ 500යි 600යි සාමාන්‍ය වාහනයක්. ලක්ෂ 400ක්වත් වෙනවා අඩුම ගානේ. නිකන් සාමාන්‍ය එකක් වගේ නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් හීනයක් දකින්න වාහනයක් තියෙනවානේ. මෙහෙම එකපාර මේ සම්පූර්ණ ඒ තුන ටාගට් කරලා මේක දුවන්න එපා. පොඩි පොඩි තියාගන්න පොඩි පොඩි ටාගට් පොඩි පොඩි ප්‍රමාණවල පොඩි පොඩි ටාගට් තියාගන්න මේ සතියක් ගානේ පොඩි වෙනසක් කරනවා. ලොකු දෙයක් වෙනසක් කරන්න ඕනේ නැහැ. සතියක් ගානේ පොඩි දෙයක් වෙනස් කරනවා. 50ක් වෙනස් කරනවා රෑන්ක් එක. තව 50ක් වෙනස් කරනවා රෑන්ක් එක. ඒ විදිහට. ඔන්ලයින් ළමයින්ට ෆිසිකල් ළමයින්ට හැමෝටම කියන්නේ. ඔන්ලයින් ළමයින්ට තව දවස් 4ක් 5ක් ඇදී ලකුණු අප්ඩේට් වෙලා ඉවර වෙයි. ෆිසිකල් ළමයින්ටත් කියන්නේ එහෙම ටාගට් එකක ඉන්නේ. එතකොට මාස 4ක් විතරේදී අප්‍රේල් මැයි වගේ වෙද්දි ඔයා පළවෙනි 100 වගේ ඉන්නවා. හරි? පළවෙනි 100 වගේ ඉන්නවා අප්‍රේල් මැයි වගේ වෙද්දි. ලොකු ගමනක් ගැන එකපාර හිතන්න එපා. එකපාරට හිතන්න එපා මම ඒ තුනක් දාන්න ඕනේ. ඒතර ස්ට්‍රෙස් එක වැඩි. ඒතර හිතන්න තියෙන දේවල් ගොඩාක් වැඩි. මම කොහොමද කරන්නේ මේගොල්ලෝ මාර දක්ෂ ඇති කියලා එහෙම හිතනවා. නෑ ඔයාට ඔප් ලිස්ට් එක ටාගට් කරනවා නම් ඔයා එන්න ඕනේ 50න් 50. රෑන්ක් එක 50න් 50 එන්න ඕනේ සතින් සතියට. අකණ්ඩව පේපර්ස් ලියන්න. ලිව්වට බෑ විවරණය කරන්න. ඒ කියන්නේ ලිව්වට පස්සේ ඩිස්කෂන් එක හරි ඩිස්කෂන් එක අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ මාකින් එක බලන්න බලලා අඩුපාඩු හදන්න. පොඩි වැඩක් කරන්න තමන් ඔහේ තමන්ව මතහැරලා දාන්න යන්න එපා. තමන් දීලා බලන්න මේකට එක මාසයක් මහන්සි වෙලා බලන්න. කොච්චර වෙනසක් වෙනස් වෙනවද කොච්චර දෙයක් වෙනස් වෙනවද කියලා. හරි මම ටොප් ලිස්ට් එකේ කටේ නැගිටලා ඉන්න කියලා කිව්වේ මේ මම දැක්කා සාමාන්‍ය 10න් 8ක් වගේම මේ 10න් 8 දෙන්නෙක් නැත්තම් 3 දෙනෙක් තමයි නැත්තේ. ඒ සාමාන්‍ය ටොප් ලිස්ට් ළමයි වුණත් දැන් 10න් 8ක් වගේ ඉන්නවා මෙතන. ඒතකොට සමහරලාට අනිත් නැති දෙන්න සමහරට තීර ළමයි වෙන්නත් පුළුවන්. තීර ළමයිනුත් මෙතන ලියනවනේ. එතකොට දැන් මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ඕනේ වෙලාවක ගන්න පුළුවන් ඉඳගමු ටොප් ලිස්ට් ළමයි ඉඳගමු මේ සාමාන්‍යයෙන් ඕනේ වෙලාවක ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවානේ. දැන් පොයේ දවසක් කිව්වම ඔයාලට තීරණය කරන්න පුළුවන් පොයේ දවසක් නිවාඩු ගෙදර කට්ටියත් ගෙදර ඉන්නවා කාලයකට පස්සේ පොඩ්ඩක් අපි නිකන් පස්සේ රෙකෝඩින් එක බලමු කියලා හිතෙන්න පුළුවන්. ඒ අරුණාම සමහර කට්ටියක් තීරණය කරනවා නෑ කමන්නේ පොයේ දවසක් තමයි නමුත් අද ආවේ නැත්තම් පේපර් එකක් කට් වෙනවා පන්තියක් කට් වෙනවා ගොඩ ගහගත්තොත් එහෙම කරදරයි කියලා එහෙම හිතලා කමන්නේ පොඩි කැපකිරීමක් කරලා පොඩි වැලියු එකක් දීලා වැඩ කරන උන් ඉන්නවා. ඒත් ඔයාලා යාප්පු උන්නේ මං කියන්නේ. කියන්න තියෙන්නේ අර ඔය විදිහට සිදුවීම් කීපයක්. يعني ඕවාගේ පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න වෙනවා මේක ඇතුළේදී. ඕන් ඔය කැපකිරීම් වලින් තමයි ඔයාව අනිත් මිනිස්සුන්ට වඩා වැලියබල් මිනිස්සෙක් වෙන්නේ. දැන් ගත්තොත් එහෙම ලංකාවේ වාහනයක් දැන් බලන්න ලංකාවේ වාහන මිල දැන් මේ දවස්වල අලුතෙන් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ලක්ෂ 500යි 600යි සාමාන්‍ය වාහනයක්. ලක්ෂ 400ක්වත් වෙනවා අඩුම ගානේ. නිකන් සාමාන්‍ය එකක් වගේ නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් හීනයක් දකින්න වාහනයක් තියෙනවානේ. ඒ හීනයක් දකින්න වාහනයක් ගත්තාම ලක්ෂ 400ක් 500ක්වත් අඩුම ගානේ වෙනවා. ඉතින් මේ වාහන මිල ඇඩ්වර්ටයිස් කරාට පස්සේ වාහන මිල අසාධාරණත්වයක් තියෙන එක හරි. නමුත් වාහන මිල ඇඩ්වර්ටයිස් කරාට පස්සේ හැමෝම ඉතින් බයිනවා කමෙන්ට් දාලා බයිනවා මේ මාර බැනිල්ලන්නේ බයින්නේ. ඒ කියන්නේ බයිනවා වාහන මිලට බයිනවා මේ රටේ මිනිසුන්ට වාහනයක් ගන්න බෑ කියලා ඉතින් බයිනවා. හිතන්න මේ එතකොට දැන් මේ තියෙන මම මීට කලින් අවුරුදු දෙකකට කලිනුත් පන්තියේ කිව්වා මේ වර්තමාන සමාජයේ දැන් යන්නේ ඉහළ ස්තරයකුයි පහළ ස්තරයකුයි අතර ලොකු ગેප් එකක් හැදෙන විදියට. ඉස්සර මෙහෙම නෑනේ. ඉස්සර සාමාන්‍යයෙන් මිනිස්සෙට වාහනයක් ගන්න පුළුවන්. දැන් මේ ලංකාව එහෙම විශේෂයෙන්ම යන්නේ අර වගේ පාරක. ඒ කියන්නේ අර එක සෙට් එකකට තියෙන උන්ට තියෙනවා නැති උන්ට නැත්තරම නැති වෙන විදිහට තමයි මේ ලංකාව යන්නේ. ඒක පට්ට අසාධාරණයි. නමුත් ලංකාව යන විදිය ඒකයි. ඒ නිසා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. අර යම් පිරිසකට තියෙනවා හොඳට නැති උන්ට නැත්තරම නැති වෙන පාරක මේ ලංකාව යන්නේ. මම මීට කලිනුත් ඔක් ගැන පන්තියේ කියලා තියෙනවා. ඔයාලට නෙමෙයි. ඒ නිසා දැන් ඒක හොඳටම බලා ගන්න පුළුවන් මේ වාහන මිල දැක්කම. ඉස්සර ගත්තොත් මිනිස්සුන්ට වාහනයක් ගන්න පුළුවන්. කොල්ලෙක්ට මුලින්ම මේ මොන හරි කරලා පළවෙනි වාහනේ ඔය මොකක් හරි මයික්‍රෝ පැන්ඩ් එකක් හරි මොකක් හරි එකක් ලක්ෂ 10කට දොලාර ගන්න පුළුවන්. දැන් ගන්න බෑ. දැන් පළවෙනි වාහනේ ගන්න පට්ට අමාරුයි. හරි. ඒ නිසා දැන් මෙතන බිහි වෙන්නේ අර වාහන තියන සහ එහෙම එක සෙට් එකකුයි ඊට ගොඩාක් පල්ලෙහාන් ඉන්න අමාරුවෙන් ජීවත් වෙන කණ්ඩ බොණ්ඩත් අමාරුවෙන් ඉන්න එම සෙට් එකකුයි. ඒතර මධ්‍යම පාන්තිකයෝ කියලා જાතියක් නැති වෙනවා මේ යන විදිහට ලංකාවේ. ඒ නිසා ඒ චැලෙන්ජ් එකට ෆේස් කරන්න වෙන්නේ ඔයාට. ඔයාගේ අම්මට තාත්තට නෙමෙයි. අම්මගේ තාත්තා ඒ කාලේ ඒගොල්ලෝ කොහොම හරි එක ෆේස් කරන්න මොකක් හරි එකක් ආරක්ෂා කරගෙන හිටියා. ඔය චැලෙන්ජ් එක තියෙන්නේ ඔයාට.
එතකොට මේකේ මහන්සි වෙලා ගේමක් ගහන කැපකිරීමක් කරන ඒ වෙනුවෙන් දෙයක් කරන එක උඩට තලයටත් වැඩියෙන් ඒක ගැන හිතන්නේ නැතුව ඔහේ වැනි වැනි ඉන්න විශේෂ ටාගට් එකක් නැති ඔය කට් කරන ඒවා කට් කරගෙන යන සෙට් එක පල්ලෙහා තලයටත් අහුවෙලා මැද්දක් නැති වෙලා උඩයි යටයි විතරක් මේ ලංකාවේ ඉතුරු වෙන්නයි යන්නේ. හරිද මේ යන විදියට. ටික වට වැරදි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. ඉතින් ඔහොමනේ යන පාරක පේනවනේ යන පාර මෙන්න මේකයි කියලා පේනවනේ. ඒ නිසා තරුණ කාලේ අවුරුදු 18 19 20 21 22 උපරිම try එකක් දෙන්න කියලා. තමන්ගේ උපරිමයේ දෙන්න පස්සේ කාලේ සතුටින් ඉන්න නම් දැන් try එකක් දෙන්න. දැන් මහන්සි වුණොත් පස්සේ කාලේ සතුටින් හිටිය හැකි. දැන් නිකන් ඔහේ වැනි වැනි නම් ඉන්නේ. දැන් නෝමල් ජීවිතයක්. දැන් අමාරු දැන් ඔයා පහසු ජීවිතයක් කරනවා නම් පස්සේ කාලෙක අමාරු ජීවිතයක් ගෙවන්න වෙයි. දැන් අමාරු ජීවිතයක් ගෙවුවොත් පස්සේ කාලේ පහසු ජීවිතයක් ගෙවයි. දැන් පහසු ජීවිතයක් ගෙවුවොත් පස්සේ කාලෙක අමාරු ජීවිතයක් ගෙවන්න මේ යන විදිහට. ඒක ලංකාවේ තමයි ප්‍රධාන වශයෙන් පේන්න තියෙන්නේ. නමුත් මම දැකපු විදිහට අනිත් රටවල් වලදීත් පොඩි එහෙම ප්‍රවණතාවයක් දැන් හැදීගෙන යනවා. ඒ රටවල මෙච්චර මෙහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් පොඩ්ඩක් එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. ඒ රටවල වල මිනිසුන්ටත් දැන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කාලයක් මීට කලින් මේ ලෝකෙ තිබිලා තියෙනවා. නේ? අර ලෝකේ සිද්ධ වෙන්නේ අර දේවල් කාලෙන් කාලෙට සරන්නේ. එහෙම කාලයක් මේ ලෝකෙ මීට කලින් තිබිලා තියෙනවනේ. ඒ වැනි කාලයකට ආයිසරයක් එනවා වගේ එකක් පේන්න තියෙනවා නිකන් නොදැනුවත්වම. ඒ නිසා මහන්සිලා උඩ සෙට් එකට පයින්න. වැඩ කරන්න හිතෙන්නේ තරුණ කාලේ විතරයි. හරි. පේපර්